Hello everyone, ආයුබෝවන් හැමෝටම welcome with iCatcher. කාලයකට පස්සේ ඉතින් අලුත්ම වීඩියෝ එකක් කළා. මම දැන් ඉන්නේ ඓතිහාසික සීතාක රාජධානියේ උරුමයක් වෙන බැලන්ඩි කෝවිල ගාව. ඉතින් ලොකේෂන් එක ගත්තොත් අවිස්සාවල ඉඳන් තල්දුපච්චර කිලෝමීටර් එකක් විතර ඇවිල්ලා සීතාක පාර්ලිමේන්තු කෙළවරේ තියෙන පුංචි පටු පාරෙන් මීටර් 500ක් විතර ඇතුළට ආවහම හම්බෙන චූටි කඳු ගැටේ උඩ මෙන්න මේ බැලන්ඩි කෝවිලේ නටබුන් සංකීර්ණය පිහිටලා තියෙනවා. ඉතින් මේකේ නිර්මාණයට තියෙන්නේ හරි අමුතු කතාවක්. ජනප්‍රවාදී කියවෙන්නේ රාජසිංහ රජතුමා තමන්ගේ තාත්තා වන මායාදුන්න රජතුමා මරලා දාලා තමයි රාජධානියේ බලය අල්ලගත්තේ කියලා. ඉතින් පස්සේ කාලෙක ඒ පව ගෙවන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවාම කියලා තියෙනවා ඒක ආනන්තරීය පාප කර්මයක් නිසා ගෙවන්න බෑ කියලා. මෙන්න මේකට භික්ෂුන් වහන්සේලා එක්ක තරහ වෙන රාජසිංහ රජතුමා එනවා අරිට්ටකී වෙන්ඩු පොරුමාල් කියන හින්දු පූජකයා හොයාගෙන. ඉතින් ඔහුගේ උපදෙස් අරගෙන ඒ මත මේ කෝවිලත් ඉදි කරලා මේ ළඟම ඔය අසලම සීතාවක ගඟේ භික්ෂුන් වහන්සේලා 169කුත් බිලි දුන්නා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට ලිඛිත සාක්ෂි වල නම් මේ දේවල් මේ විදිහට සඳහන් වෙන්නේ නැහැ. ඔන්න ඔය අතරේ තමයි රජතුමා අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් හම්බෙන්න ආපු වෙලාවේ රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා කියලා තියෙන්නේ. කියන්නේ මේ කෝවිල හැදුවේ නැත්නම් රජතුමාව හෝ ඔහුව හඳුන්වලා තියෙන විදිහට ප්‍රබල බලවත් පූජකයෙක් වෙච්ච ඔහුවම හෝ මරණයට පත් වෙන්නත් එහෙම නැතිනම් සීතාවක ගඟ ගලලා ඒ මගින් රාජධානියට ලොකු විනාශයක් වෙන්නත් පුළුවන් කියලා රජතුමාට ඒත්තු ගන්නලා තියෙනවා මේ කෝවිල හදන විදිහට. ඉතින් අන්නේ විදිහට හින්දු ආගම වැළඳගත්ත රජතුමා හදපු කෝවිල තමයි අද මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පරණ ගෘහ නිර්මාණ ලක්ෂණ රාශියක් අපිට මේකෙන් හඳුනගන්න පුළුවන්. ගඩොල් සහ කළුගල් විතරයි මේකට යොදාගෙන තියෙන්නේ. ඉතින් අදටත් මේ පේන්නේ ඒ කාලේ දාපු බදාම මේ විදිහටම මැට්ටෙන් සහ වැලි වලින් තමයි බදාම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා බොහොම සියුම් විදිහට තමයි මේ ගල් කැටයන් මෙහෙම කරලා තියෙන්නේ. මේ පේනවනේ. ලියවැල් මෝස්තර, පලාපති මෝස්තර වගේ පරණ කැටයන් මෝස්තර රාශියක් යොදාගෙන තියෙනවා මේ කෝවිල ඉදිකිරීම වලට. බොහොම සියුම් විදිහට කළුගල් කපලා මේ කැටයම් නිර්මාණ කරලා තියෙනවා. ඉතින් අදට මෙන්න මේ විදිහට නටඹුන් වෙලා තැන් තැන් වල විසිරලා තියෙනවා. අලංකාරය කරන්න ගත්ත ගල් කුරුණු වගේ දේවල්. ඉතින් බොහොම සියුම් විදිහට තමයි කරලා තියෙන්නේ. පේනවනේ. දැන් මේක බැලුවාම ගොඩක් ලං කරලා ඔයාලට පේනවා ගොඩාක්ම සියුම් විදිහට මේ කැටයම් කරලා තියෙනවා. එකිනෙකට පුරුද්දලා තියෙනවා. කටාරම් වගේ කොටලා තියෙනවා. ඒවා බොහොම සමාන්තරව තමයි කරලා තියෙන්නේ එකකට එකක් පරස්පර නොවන විදිහට. ඉතින් අද වෙනකොට ගොඩක් විනාශ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පැතිබෙම්ම නිර්මාණය වෙලා තියෙනවා කෝවිලේ ඉහළම මහල. මේකේ මහල් සාමාන්‍යයෙන් දැනට 4ක් විතර පේන්න තියෙනවා. වටේ තියෙනවා ඒව නම් වල් බිහි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පැතිබෙම්මේ පෙනුම පේනවා. සම්පූර්ණයෙන්ම මේ ටික හදලා තින්නේ බිත්ති ගොඩනගලා තින්නේ කැටයම් සහිත කළුගල් නිර්මාණ වලින්, කළුගල් පාෂාණ වලින්. මේ තියෙන්නේ පැත්තකින් බැලුවට පස්සේ අපිට අද කෝවිල තියෙන්නේ කොහොමද කියලා පේන දර්ශනය. ඉතින් ගොඩක් වටින නිර්මාණයක්. හින්දු ලක්ෂණ තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. බැලු බැලමට අපිට ඒක පේනවා කෝවිලක ලක්ෂණ. කැටයම් මෝස්තර, පලාපති මෝස්තර ඇතුළුව හින්දු ගෘහ නිර්මාණ ලක්ෂණ සම්ප්‍රදායක් පෙන්눔 කරනවා. ඉතින් අද වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ බැලන්ඩි කෝවිල කියලා මෙන්න මේ ප්‍රමාණය විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙහෙම කෙළවරකින් කෝණකින් බැලුවට පස්සේ බොහොම සමාන්තර විදිහට බොහොම පිළිවෙලට කරලා තියෙනවා නිර්මාණ. සමහර විට ඉතින් මේක රාජසිංහ රජතුමාගේ කාලයේ කරපු නිර්මාණයක් කියලා කිව්වට ඊට කලින් කරපු නිර්මාණයක් වෙන්නත් පුළුවන්. මට නම් බැලු බැලමට හිතෙන්නේ රාජසිංහ රජතුමාගේ කාලයට නෙවෙයි. මේක ඊට වඩා අවුරුදු 3-4000කට වඩා පරණ නිර්මාණයක් කියලා බැලු බැලමට කියන්නත් පුළුවන්. මොකද මේ ගැන හරි විස්තරයක් නැහැ. මේ හැම දෙයක්ම ජනප්‍රවාද විතරයි. ඉතින් මෙන්න මෙතන බලන්න මේ තියෙන පීල්ලක්, ගල් පීල්ලක්. ඉතින් අර කෝවිල ඇතුලේ වතාවත් කරනකොට අර පුද පූජා පවත්වන්න ගන්න අර කිරි වර්ග ගන්නවා, කහ වතුර වර්ග ගන්නවා. ඉතින් අන්න ඒවා ඉවත් වෙන්න කරපු පීල්ලක් කියලා මෙන්න මේ පීල්ල අපිට හිතන්න පුළුවන් ගල් පීල්ලක්. ඉතින් මේ තැන් තැන් වල විසිරලා තියෙන නටබුන් අද නටබුන් වෙලා මේක ගොඩක් ගල් කුට්ටි ගලවගෙන ගිහිල්ලා නිදන් සොරුන් විසින් ඊට පස්සේ තව ගෘහ නිර්මාණ කටයුතු වලට
ගොඩක් මෙන්න මේ විදිහට විනාශ කරලා තියෙනවා. ඉතින් අද මේක බලා ගන්න කවුරුත් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මෙතන බෝඩ් එකක් නම් දාලා තියෙනවා කෞතුකාගාරයක් විදිහට පවත්වාගෙන යනවා කියලා. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නම් කවුරුත් නිලධාරියෙක් මට හම්බුන්නේ නැහැ මේ අහල පහල කොහෙවත්ම. කොහොම වුණත් ඉතින් හරි වටින නිර්මාණයක්. මෙහෙම තැනක තියෙනවා කියලා සාමාන්‍යයෙන් කවුරුත් දන්නේ නැහැ වැඩි. ඉතින් YouTube වීඩියෝ එකකින් නැත්නම් ඉන්ටර්නෙට් එකකින් හරි නැත්නම් මේ ගැන ලියවිච්ච පොතපතකින් හරි දැනගත්තොත් විතරයි අපි දන්නේ බැරන්ඩි කෝවිලක් කියලා එකක් තියෙනවද කියලා. ගොඩක් කට්ටිය මේක ගැන දන්නේ නැහැ. ළකට ගියාම නම් පුදුමාකාර ලස්සන ගෘහ නිර්මාණ ලක්ෂණ රැසක් අපිට බලා ගන්න පුළුවන්. සමමිතිකත්වය, ඒ වගේම හැඩතල, සියුම්භාවය, ඒ දේවල් පුදුම විදිහට සංකීර්ණ විදිහට හරිම ලස්සනට සියුම්ම කපල කොටලා කරලා තියෙන නිර්මාණයක් විදිහට බැරන්ඩි කෝවිල හඳුන්වන්න පුළුවන්. ඉතින් බැරන්ඩි කෝවිල විතරක් නෙවෙයි අපි ළඟදීම යමු තවත් සීතාවක රාජධානී උරුමයක් හොයාගෙන. ඉතින් මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා තියාගන්න. අලුත් නිර්මාණයක් ආවම බලන්න පුළුවන්. ඉතින් එතකන් ගිහින් එන්නම්. ආයුබෝවන්.